හායි යාළුවනේ කොහොමද? අද ගෙනාවේ ඩේ ව්ලොග් එකක්. ලියා පුංචි දවස්වල අපි කොළඹ ඉද්දි ගත්ත වීඩියෝ එකක්. මම කැමතිම දවස මල් වලින් පටන් ගන්න. මේ දවස්වල අපේ බයික් එක ඇක්සිඩන්ට් වෙලා හස්බන්ඩ්ගේ අතත් ඩැමේජ් වෙලා තියෙන්නේ. බයික් එක කැඩිලා කියලා මගේ චූටි මැනිකට තේරෙනවා. බලන්නකෝ. එයා ඒක අල්ලලා මොනවදෝ කියනවා. ලියා එතනමයි ඉන්නේ. අපිට වගේම එයාට දුක හිතිලද මන්දා. හැමදාම එකම වගේ නැති නිසා අපි පරිස්සම් වෙන්න ඕනේ. දැන් අපි යමු ලියාගේ කෑම එක මං කොහොමද හදන්නේ කියලා බලන්න. මේ දවල් කෑම එක අද එයාට නූඩ්ලස් තමයි හදලා දෙන්නේ. මුලින්ම එළවලු ටික කපා ගන්න ඕනේ. මේ තියෙන්නේ ගෝවා, බෝංචි, ලීක්ස්, කැරට්, සුදු ලූණු, බිත්තරයක්. ඒ ටික තමයි අද මම දාන්නේ. මේ වගේ චූටි වෙන්න එළවලු ටික කපා ගන්න ඕනේ බබාට නිසා. මේ නූඩ්ලස් එක තමයි හදන්නේ. මුලින්ම අවශ්‍ය ප්‍රමාණයට නූඩ්ලස් ටික අරගෙන උණු වතුර දාලා තැම්බෙන්න තියන්න ඕනේ. මේ තියෙන්නේ මම ගත්ත ප්‍රමාණය. ඊට පස්සේ අපි එළවලු ටික තම්බ ගන්න ඕනේ. තෙල් ටික රත් වෙන්න තියලා මුලින්ම සුදු ලූණු, කැරට්, බෝංචි ටික එකතු කරගන්න ඕනේ. ඒ ටික තැම්බුනාම ගෝවා, ලීක්ස් එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ බිත්තර, නූඩ්ලස් ටික එකතු කරගන්න ඕනේ. එක්ස්ට්‍රා දානවා නම් දාන්න පුළුවන්. මම නම් දැම්මේ නැහැ. හොඳින් කලවම් කරගන්න ඕනේ. මේ තියෙන්නේ අපි හදාගත්තු නූඩ්ලස් එක. රසකාරක මුකුත් දාන්නේ නැහැ. චූටි බබාට එළවලු විතරයි දාන්නේ. බලන්නකෝ අපේ ලියා බිම තිබ්බොත් යන්නෙම කණ්ණාඩියේ මූණ බලන්න. එයා ඒකට හරිම ආසයි. එහෙනම් අද වීඩියෝ එක එන්ඩ් කරනවා.
අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. බයි.